මේ තමයි නොටින්හැම් ඕල්ඩ් මාකට් ස්ක්වයා එක. මෙතන තමයි නොටින්හැම් වල තියෙන ගොඩක් ඉවෙන්ට්ස් කරන්නේ. නොටින්හැම් වල තවත් ඉවෙන්ට්ස් තියෙන තැන් කිහිපයක් තියෙනවා. මෙතන එතනින් ප්‍රධාන එකක්. දැන් අපි මේ ඉන්නේ ජූනි මාසේ අග වගේ නිසා තව ටික දවසකින් තමයි ලෑස්ති වෙන්න යන්නේ මෙතන ඊළඟට පවත්වන ඉවෙන්ට් එකට. ඒක තමයි ජුලි මාසේ අගත් මුළු අගෝස්තු මාසය පුරාවටමත් පවත්වන සමර් බීච් එක. නොටින්හැම් තියෙන්නේ රටේ මැද නිසා බීච් ඒරියා එකක් හම්බ වෙන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා හැම අවුරුද්දෙම නොටින්හැම් මාකට් ස්ක්වයා එකේ තමයි බීච් ඒරියා එක හදන්නේ. මෙතන අමුතුවෙන්ම බීච් එකක් වගේ ඒරියා එකක් හදලා ඒ බීච් වයිබ් එක තියෙන විදිහට තමයි ඒගොල්ලෝ ඒක නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ විදිහට තමයි ඒගොල්ලෝ ටික ටික මේ ඒරියා එක සූදානම් කරන්න ඒ ඉවෙන්ට් එකට. මේ තියෙන්නේ ඒ හදලා ඉවර වෙච්ච සමර් බීච් එක. හැම අවුරුද්දෙම සමර් එකට මේ විදිහට තමයි ඒගොල්ලෝ හරිම ලස්සනට ඕල්ඩ් මාකට් ස්ක්වයා එකේ සමර් බීච් එක හදන්නේ. අද අපි ටිකක් වේලස්සනින්ම ආවා සමර් බීච් එකට. මොකද එතකොට ටිකක් සෙනග අඩුයිනේ. තවම කට්ටිය එන ගමක් නිසා මට වීඩියෝ කරන්න ටිකක් ලේසියි. ඉතින් මේ තියෙන්නේ බා ඒරියා එක. තව ටිකක් දවල් වෙනකොට තමයි මෙතන සෙනග වැඩි වෙන්නේ. ඒ වගේම තමයි මෙතනට එන පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න එක එක දේවල් තියෙනවා. ඉතින් පොඩි ළමයි හරිම ආසාවෙන් තමයි මෙතනට එන්නේ. ඔන්න දැන් අපේ ඩේමියනුත් රවුමක් යන්න තමයි හදන්නේ. එයත් හරිම ආසයි මේ වැඩේට. හැබැයි ටිකක් බයයි මුලදී. ගිය අවුරුද්දේ නම් එයා මීටත් වැඩිය බයෙන් හිටියේ. හැබැයි දැන් ඉතින් එයා ටිකක් ලොකු බබෙක් නිසා කැමැත්තෙන්ම මේ වැඩේට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. හැබැයි මම දන්නවා එයා හිතේ ආසාවෙන් හිටියට පොඩි බයකින් ඉන්නේ කියලා. ඔන්න ඉතින් එයා යන්නයි හදන්නේ. ඉතින් මෙහි පොඩි ළමයින්ට විනෝද වෙන්න අවුරුද්දක් ගානෙම එක එක ඉවෙන්ට්ස් තියෙනවා මුළු අවුරුද්ද පුරාවටම. ඉතින් ඒවටත් මෙහි මිනිස්සු හැමෝම හරිම ආසාවෙන් බලන් ඉන්නේ ඒ දවස් ඒ කාලයන් වෙනකම්. අනිත් එක මේ මාසේ පොඩි ළමයින්ටත් ඉස්කෝලවල නිවාඩුනේ. මෙහි ඉස්කෝලේ මාසයක් විතරම එක දිගට අගෝස්තු වලට නිවාඩු නිසා පොඩි ළමයි උදෙන්ම එනවා මේ වගේ තැන්වලට. අපි ගොඩක් උදෙන්ම ආව නිසා මෙතන ගොඩාක් කට්ටිය හරිම අඩුයි. ඉතින් ගොඩක් කට්ටිය අඩු වුණත් මේක කීප දෙනෙක් හිටියත් ඒ ඉන්න වෙලාවටත් කට්ටියව එකගෙන යනවා. හවස වෙනකොටත් ගොඩක් කට්ටිය එනවානේ. ඒ වෙලාව වෙනකොට නම් මෙතන ඔක්කොම වාහන ටිකේ සෙනග පිරලා ඉන්නවා පොඩි ළමයි. ඔන්න ඉතින් ඩේවිඩ් දැන් රවුමක් ගිහිල්ලා නම් ඉවරයි. එයාගේ මේ රයිඩ් එක ගිහිල්ලා ඉවර වුණාට ආයි යන්න ඕනි කියලා එයා ඒක දිහා බලාගෙනම හිටියා. ඉතින් මේ තියෙන්නේ බීච් ඒරියා එක. නොටින්හැම් වල ඉන්න හැමෝම වගේ මේ බීච් එකට හරිම කැමතියි. ඉතින් මේ බීච් එක පටන් ගත්ත ගමන් හැමෝම අනිවාර්යෙන්ම එක දවසක් හරි මේ බීච් එකට එනවම තමයි. මං කලිනුත් පෙන්නුවා වගේ මේ ඕල්ඩ් මාකට් ස්ක්වයා එකේ තමයි මේ මුළු බීච් ඒරියා එකම හදලා තියෙන්නේ. ඒගොල්ලෝ මෙතන යටට ලෑලි ඒ හැම දෙයක්ම දාලා ඊට පස්සේ තමයි වැලි ගෙනත් දාලා ඒක හරිම බීච් ඒරියා එකක් විදිහටම නිර්මාණය කරලා තියෙන්නේ. ඩේමියන්ගේ වයසටයි එයාගේ උසටයි හරියන තවත් අයිටම් එකකට තමයි මේ එකගෙන යන්න හදන්නේ. ඉතින් මීට කලින් නම් එයා බන්ජි ජම්ප් කරලා නැහැ. මේක තමයි එයාගේ පළවෙනි අවස්ථාව. ඉතින් ඒක නිසා එයා කොයි විදිහට මේකට මුහුණ දෙයිද කියලාවත් මම දන්නේ නැහැ. හැබැයි මේ හැම දෙයක්ම එයා ඉගෙන ගන්න ඕන නිසා එයාගේ ජීවිතේ මං හිතුවා මෙයා මේකටත් දාන්න ඕනි කියලා. මොකද මේ අපේ පුතාගේ මේක පළවෙනි අවස්ථාව වුණාට මෙයාගේ වයසේ ඉන්න ගොඩාක් කට්ටිය මේක කරන්න හොඳට දන්නවා.
ඊළඟට ආරක්ෂා සහිතව යාව තියන්න ඕන නිසා ඒගොල්ලෝ ඒකට බෙල්ට් එකක් දානවා එයාගේ ඇඟට. ඉතින් වෙනදාට නම් මම දැකලා තියෙනවා ගොඩක් දවස්වලට ගෑනු ළමයි ඉන්නවා මේ වැඩේට. හැබැයි අද නම් ස්ටාෆ් එකේ ඉන්නේ පිරිමි කෙනෙක්. එයා ටිකක් වේගෙන් කරපු නිසාත් ඒකටත් ටිකක් ඩේමියන් බය වුණා. ගෑනු ළමයි නම් මෙතන ඉන්නකොට ස්ටාෆ් එකේ ඒගොල්ලෝ ටිකක් කෙයා කරනවා පොඩි ළමයින් ගැන. ටිකක් ආදරයෙන් කොහොමද ඔයාට පුතේ ඒ වගේ ලස්සනට පුංචි දේවල් චූටි කන්වර්සේෂන් ඒගොල්ලෝ දෙනවා. ඉතින් මේ පිරිමි ළමයාට අද ගොඩක් වැඩ ඇති සමහර විට. ඒ නිසා එයා ටිකක් වේගවත්ව තමයි බබාගේ බෙල්ට් දාන ඒ වගේ වැඩ කරේ. එතකොට එයා ටිකක් බය වෙලා තමයි ඒකටත් හිටියේ. ඒත් ඉතින් කොහොම හරි මං ළඟටම වෙලා ඉඳගෙන එයාව හිනස්ස තමයි මේ වැඩේ එයාට හොඳයි ලස්සනයි කියලා පෙන්වන්න උත්සාහ කරේ. මේ අවුරුද්දේ මේ විදිහට හරි අත්දැකීම මේක ලැබුවාම ඊළඟ අවුරුද්දේ එයා මේ වැඩේ කරන්න කලින්ම දන්නවා මේක මොන වගේ සෙල්ලමක්ද කියලා. කොහොම වුණත් පස්සේ එයා ඒකට ටිකක් ආසාවෙන් හිටියා. විනාඩි කීපයක්ම උඩ පැන ඉන්න තියෙන නිසා දැන් නම් එයාට ටිකක් මහන්සිත් වගේ. ඉතින් මේ සෙල්ලමත් ඉවර වුණායින් පස්සේ අපි ආයෙමත් බීච් එක පැත්තේ ටිකක් ඇවිදින්න යන්න කියලා හිතුවා. මෙතන වෙන අය උඩ පැන ඉන්න වෙලාවට නම් ඩේමියන් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. මොකද ගොඩක් කට්ටිය හරිම ලස්සනට මෙතන උඩ පැන එක විදිහට විනෝද වෙනවා. මෙයාලා නම් ඉතින් ඩේමියන්ට වඩා ටිකක් වයසින් වැඩි. ඉතින් ඒගොල්ලොන්ට ඒක නිසා දේවල් තේරෙනවනේ ගොඩක්. අනිත් එක ඉතින් මේ වයසවල් ගොඩාක් දඟයිනේ. මේ බන්ජි ට්‍රැම්පොලින් එක හදලා තියෙන්නේ පොඩි ළමයින්ට විතරයි. ලොකු අයට මේක යන්න බෑ. බලන්නකෝ මේක පුරුදු අය කොච්චර ලස්සනට මේකේ උඩ පැන ඉන්නවද කියලා. ඉතින් ඊළඟට යන්න හදන්නේ නම් අපි දෙන්න රයිඩ් එකක්. මීට කලින් අපිට ඩේමියන් පොඩි නිසා යන්න බැරි වුණා. හැබැයි මේ අවස්ථාවෙත් යන්න බැරි වෙන නිසා අපි දෙන්න හිතුවා ඩේමියන් තියලා අපි දෙන්න මේ රයිඩ් එක යන්න. ඉතින් මෙතනම ස්ට්‍රෝලර් එකේ ඩේමියන් අඳුරන කට්ටියක් එක තියලා අපි දෙන්න මේ රයිඩ් එක යන්න තමයි හදන්නේ. මේ රයිඩ් එක යන හැම කෙනෙක්ම වගේ කෑ ගහන එක නම් ඉබේම සිද්ධ වෙනවා. මොකද මේ රයිඩ් එක හරිම බයයි වගේම විනෝදයකුත් තියෙනවා. Toing, 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 toing. අම්මෝ ඔන්න අන්තන් ඒක ඉවර වුණා. ඩේමියන් නම් අපි කෑ ගහනවා බලාගෙන පල්ලෙහාට වෙලා hina වෙවි තමයි හිටියේ. ඊළඟට ඩේමියන්ට යන්න ඕනි කියලා කිව්වා මෙන්න මේ රයිඩ් එකේ. ඉතින් ඒ රයිඩ් එක යන්න දැන් එයා තාත්තත් එක්ක යන්නයි හදන්නේ. ගිය අවුරුද්ද වගේ නෙවෙයි. දැන් එයාට ටිකක් තේරෙනවානේ. ඒක නිසා එයා මේ දේවල් ඔක්කොම අත්විඳින්න හරිම ආසාවෙන් තමයි බලාගෙන ඉන්නේ. මම හිතුවා ටිකක් උඩ යද්දි ඒක ඩේමියන් බය වෙලා අඬාවිද දන්නේ නැහැ කියලා.
හැබැයි මං තාත්තා මේ වීඩියෝ කරලා තියෙනකෙන් තමයි දැක්කේ එයා හරිම සතුටින් සද්ද නැතුව ආසාවෙන් ගිහිල්ලා කියලා. මේ කරන ගේම් එකක් පොඩි ළමයිට තමයි තියෙන්නේ. ඒක පවුම් 5ක් වගේ තමයි එක්කෙනෙක්ට වෙන්නේ. ඔන්න ඒ රයිඩ් එකත් ඉවර වෙලා දැන් මේ දෙන්න එනවා. ඩේමියන් පිටිපස්සත් බල බල එනවා ආපහු යන්න ඕන වෙලාද දන්නේ. මෙතන තව තියෙනවා පොඩි ගේම් අයිටම්ස්. මේ තියෙන්නේ තව ඒ වගේ එකක්. මේකේ තාරාවන්ට හුක් එක දාලා ඉවර වෙලා ඒක අල්ලන්න තමයි තියෙන්නේ. ඒකෙන් වින් කරන කට්ටියට තෑගි ගන්න පුළුවන්. ගිය අවුරුද්දේ ඩේමි ඒ ගේම් එක ප්ලේ කරලා එයාට පොඩි තෑග්ගක් හම්බුණා. මෙතන මේ සයිඩ් එකේ තනිකරම තියෙන්නේ බීච් එක. වැලි වලින් පුරවලා බීච් එක වගේම පුටු තියලා ඒ විදිහට හදලා තියෙන්නේ. මේ අනිත් පැත්තේ තියෙන්නේ කෑම. කෑම ස්ටෝල්ස් තමයි එක දිගටම ලයින් එකම තියෙන්නේ. ඉතින් මේ බීච් එකට එන හැම කෙනාම වගේ දවල්ටත් හවසටත් කෑම ගන්න මෙතනින්. ස්වීට්ස් වර්ග වගේම සේවරි අයිටම්සුත් ඒ වගේම මේන් අයිටම්සුත් මෙතන තියෙනවා. බර්ගර්ස්, රැප්ස් ඒ වගේම අයිස්ක්‍රීම්, චිප්ස් වර්ග, බීම වර්ග ඒ වගේ එක කෑම ජාති තියෙනවා මෙතන ස්ටෝල්ස් දාලා. දැන් ඉතින් ටික සෙනග එන වෙලාව. දැන් ටිකක් හවස් වෙන්නත් කිට්ටුයිනේ. මේ මං මෙතන දකින ආසම ස්ටෝල් එකක්. මෙතන තනිකරම තියෙන ස්වීට් වර්ග. බලන්නකො මෙතන කොච්චර ලස්සන එක ජාති ස්වීට්ස් තියනවද කියලා. ඒ හැම දෙයක්ම ඇහැට ප්‍රියමනාප වෙන්න ලස්සන පාටවල වලින් තමයි තියෙන්නේ. ඕල්ඩ් මාකට් ස්ක්වයා එකේ මේ බීච් ඒරියා එකම දාලා තියෙනවා වගේම එතනින් තව ඉඩ මදි නිසා තව පොඩි එහා ලේන් එකෙත් මේ වගේ ලස්සනට එක ගේම්ස් තියෙනවා දාලා. සමහරකට එළිය මෙහෙම අයිස්ක්‍රීම් කන එක නම් පොඩි ළමයි හරිම ආසාවෙන් කරන වැඩක්. බලන්නකෝ. ඒ වගේම මෙතන මේ කාටුන් කැරක්ටර්ස් තියෙන බැලුන් තියෙන කොච්චර ලොකු එකක්ද එයා අරගෙන යන්නේ කියලා. ඉතින් දැන් මොනා හරි කන්න ඕනි කියලා හිතුණා. මෙතන තියෙන්නේ එක ජාතියේ පීට්සා වර්ග. මේ කඩේ නම් මේ ඉවෙන්ට් එකකට එන එකක් නෙවෙයි අවුරුද්ද පුරාම මේ කඩේ මෙතන තියෙනවා. ඉතින් මේ කඩේ තියෙන මේ පීට්සා ගොඩක් රස නිසා ගොඩක් වෙලාවට අපි එතනින් ගන්නවා. ඊළඟට අපි ආවේ මෙන්න මේ කඩේට. මෙතනින් තමයි ඩේමියන්ට ඕනේ කියලා කිව්වේ චොකලට් ඩ්‍රින්ක් එකක්. ඉතින් දැන් මම මේ ඒක ගන්න තමයි ආවේ. මෙහි තියෙන ඉතින් ඕනම තැනක කාඩ් පේමන්ට් කියන එක තියෙන නිසා ගෙවීම් කරන්න හරිම ලේසියි. මේ කඩේ ඉතින් ටිකක් සෙනග. මේ වෙලාවට ඉතින් ගොඩ දෙනෙක් ඉන්නවනේ කන්න බොන්න. ඉතින් ටිකක් වෙලා බලාගෙන ඉන්න වුණා මෙතනින් අපිට ඩ්‍රින්ක් එක හම්බ වෙනකන්. ස්ට්‍රෝ එකෙන් බීම බොන වැඩේට නම් එයා එච්චර කැමති නෑ. එයාට ඕනේ ඉක්මනටම මොනවා හරි බොන්න. ඉතින් මම ඒකේ පියන ගලවලා එයාට දුන්නා ඒක බොන්න. එතකොට තමයි ඉක්මනටම මේක බීගෙන ගියේ. මම ගත්තේ ගොයි දවස්වල ගොඩාක් ට්‍රෙන්ඩින් වෙන ඩුබායි චොකලට් ඩ්‍රින්ක් එකක්. මේ ඩ්‍රින්ක් එක ගැන කියනවා නම් ඒක ඇත්තටම හොඳ රසකට තිබුණා. දැන් අපි මේ කාලා බීලා ඉවර වෙලා එහෙම ආවේ බීච් එකේ ටිකක් වෙලා ඉන්න. මුලදී නම් ඩේමියන් වැඩිය කැමති වුණේ නැහැ සපත්තු දෙක ගලවලා ඉවර වෙලා මෙතනට එන්න වැලි පාගන්න. ඒත් අනිත් අය මෙතන ඉඳන් සෙල්ලම් කරනවා බලාගෙන ටිකක් වෙලා හිටියහම එයත් කැමති වුණා මෙතනට ඇවිල්ලා සෙල්ලම් කරන්න.
අපිට නොටින්හැම් වල බීච් එක්ස්පීරියන්ස් එකක් නැහැනේ. ඉතින් ඒක නිසා එයාට ටිකක් ඒක අලුත් අත්දැකීමක් තමයි මෙහෙම බීච් එකකට වෙලා ඉන්නවා කියන එක. ඇත්තටම කිව්වොත් ඉතින් මේක හරිම බීච් එකකුත් නෙවෙයිනේ. ඉතින් එයා හරිම බීච් එකකට නම් තවම ගිහිල්ලා නැහැ. ඉතින් අපි දෙන්නත් හිතාගෙන ඉන්නවා මෙහි ඊළඟ සමයකට හරි බීච් ඒරියා එකකට ගිහින් ඩේමියන්ට ඒක පෙන්නන්න. හැබැයි ඉතින් අපිට ලංකාව තරන්නම් ගොඩක් ලස්සන බීච් එකක් මෙහෙනම් දකින්න වෙන එකක් නෑ කියලා තමයි මට නම් හිතෙන්නේ. බලන්න ඕනේ ඉතින් ගිහිල්ලාම. මම කලින් වීඩියෝ එකේ ඔක්කොම පෙන්නුවේ කලින් දවසක උදේ ගියපු වෙලාවක. දැන් මේ අද මං ආයෙත් වීඩියෝ එකේ ඉතුරු ටික ගේන්නේ අද දවසේ හවස ඉඳලා රෑ වෙනකන්. අපි එදා උදේ සමර් බීච් එකට ආපු නිසා අපි හිතුවා අද සමර් බීච් එකේ හවස ඉඳන් රෑ වෙනකන් කොයි වගේද කියලා පෙනුම වෙනස බලාගන්න. ඒ විතරක්ම නෙමෙයි ඩේමියන් ආයිත් ආසයි කිව්වා මෙතනට ඇවිල්ලා සෙල්ලම් කරන්න. එදා වගේ කම්මැලි කමේ නම් බය වෙලා හිටියේ නෑ මෙතනට එන්න ඩේමියන්. අද නම් ආපු ගමන්ම ලෑස්ති වෙලා ආවා වගේ ටක් ගාලා යාට ඕන උනේ බීච් එකට ඇවිල්ලා සෙල්ලම් කරන්න. එයා වැඩිපුරම කැමති උනේ මෙතන මුහුද වගේ පේන්න හදලා තියෙනවා ලොකු පූල් එකක් වගේ ඒරියා එකක්. ඒකේ බැහැලා වතුරේ ඉන්න තමයි එයා වැඩිපුරම කැමති උනේ. හැබැයි මම ඒකට නම් එකගෙන ගියේ නැහැ. මොකද මෙයාට වතුර ගැන ලොකු අවබෝධයක් තවම නැති නිසා. ඩේමියන් ලංකාවේ ඉන්නකොට චූටිම කාලේ පූල් එකකට ඇවිත් තිබුණට එයා මේ වයසවල් වගේ වෙනකොට පූල් එකකට ඇවිත් නැති නිසා එයාට වතුර බැහැලා ගිලිලා ඉන්නවා කියන එක ගැන අවබෝධයක් නැහැ. ඉතින් ඒක නිසා මටත් එතනට ඇතුළට වතුර යන්න බැරි නිසා මේ වෙලාවේ මම කිව්වා එතනට යන්නේ නැතුව මෙතනට වෙලා සෙල්ලම් කරමු කියලා. වැඩිය වැඩේට කැමති නැති වුණත් සෙල්ලමට ටිකක් හිත ගිය ගමන් එයාට ඒක අමතක වෙලා ගියා. මෙතනට එන හැම පුංචි ළමයාම එතනට ගෙනත් දාපු ගමන් අම්මලා ගැන කිසිම හෙවිල්ලක් නැහැ. ඒගොල්ලෝ ඕන තරම් සෙල්ලම් කරනවා ඒගොල්ලෝ කැමති විදිහට. ඉතින් සමහර අය උදේට ආවහම දවල්ට මෙතනින් කොහෙන් හරි කාලා එදා වගේ රෑ වෙනකම් මෙතන ඉඳලා තමයි ආපහු යන්නේ. පුංචි අය විතරක් නෙමෙයි ලොකු අයත් මෙතනට එන්න හරිම කැමති. එයාලත් මේ දවස් කලින්ම දන්න නිසා ඒගොල්ලොන්ට නිදහස් දවස්වලට නිවාඩු දාගෙන මෙතනට ඇවිල්ලා මුළු දවසම මෙතන කාලය ගත කරන්න තමයි ඒ අය වුණත් කැමති. මේ වෝටර් බෝල් එකත් හරිම ලස්සන ක්‍රීඩාවක්. ඉතින් මේකට යන්න නම් ඩේමියන්ට තවම තේරෙනවා මදි. හැබැයි තේරෙන පුංචි ළමයි නම් මේක හරිම ලස්සනට විනෝදයෙන් මේක සෙල්ලම් කරනවා. ලොකු අය නම් මේක යනවා පෙනුනේ නෑ. පොඩි ළමයි තමයි මේක යන්නේ ඔක්කොමලා. ස්ප්‍රින්ග් එකට, සමර් එකට, ඕටම් එකට, වින්ටර් එකට මුළු කාලයන් පුරාවටම එක එක ඉවෙන්ට් සංවිධානය වෙනවා. ඉතින් ඒ ඉවෙන්ට්ස් වලට හැමෝම හරිම කැමැත්තෙන් තමයි සහභාගී වෙන්නේ. අපිට නම් වින්ටර් එක වුණත් ටිකක් කරදරකාරී වගේ දැනුණට මෙහි ඉන්න අය නම් වින්ටර් එකටත් හරිම කැමතියි. ඉතින් බලන්නකෝ මෙයාලා බීච් එකේ හරිම ලස්සනට විනෝද වෙන හැටි. ඒගොල්ලෝ ආසම විදිහට තමයි මුළු දවසම කාලය ගත කරන්න තියෙන්නේ. බීච් එකේ සෙල්ලම් කරන්න තියෙනවා විතරක්ම නෙමෙයි මෙතන තියෙන මේ වටේ තියෙන ඒරියාස් වලත් පොඩි පොඩි ගේම්ස් තියෙනවා මේ කට්ටියට කරන්න. සමහර අය ඒ අයගේ විශේෂ දවස් සමරන්නත් මේ ටවුන් එකට එනවා. ඉතින් එහෙම ආපු අවස්ථාවක් තමයි මේ ඉන්නේ. ගොඩක් දවස්වලට මේ ටවුන් එකේ බලාගන්න පුළුවන් බ්‍රයිට් ටු බී වගේ එක එක ජාතියේ ඉවෙන්ට්ස් වලට මේ අය ටවුන් එකට ඇවිල්ලා තමයි ඒක සමරන්නේ. ඉතින් එහෙම එන වෙලාවට මෙතනටත් ඇවිල්ලා ඒගොල්ලෝ ඒවට සහභාගී වෙලා තවත් විනෝද වෙලා යනවා. ඉතින් දැන් මේ රෑ වෙලා නෑ වගේ ඉන්නේ කියලා හිතුණට දැන් මේ රෑ 8:30 විතර ඇති. සමයක තියෙන කාලෙට ඉර බැහැගෙන යන්නේ ගොඩක් පරක්කු වෙලානේ.
ඉතින් දහවල් කාලය කියන එක ගොඩක් වැඩි. මේ වෙලාවල් වගේ වෙනකොට මෙතනට ඉන්න සෙනගත් ටිකක් අඩුයි. ඒ වගේම ඉන්න සෙනගත් ටිකක් වෙනස්. මොකද දැන් රෑ වෙලා ක්ලබ් වලට පබ් වලට ගිහිල්ලා ඩ්‍රින්ක්ස් අරගෙන එන අය නිසා මෙතන ටිකක් වෙනස් විදිහකට තමයි පරිසරය තියෙන්නේ. මේ වෙලාවට පොඩි ළමයි නම් පේන්න ඉන්නවා ටිකක් අඩුයි. මොකද දැන් ගොඩක් රෑ වෙලා නිසා මේ වෙලාවට ඉන්නේ ගොඩක් වැඩිහිටි අය. ඉතින් කලිනුත් කිව්වා වගේ පබ් වලට ගිහිල්ලා ආපහු එන කට්ටිය තමයි මෙතන දැන් ඊළඟට සෙල්ලම් කරන්න ඉන්නේ. ඒ වගේම කලින් කිව්වා වගේ බර්ත්ඩේ එකක් හරි නැත්නම් වෙඩින් ඇනිවර්සරි එකක් හරි නැත්නම් බ්‍රයිට්බේ එකක් හරි මොනවා හරි තමන්ගේ ස්පෙෂල් දෙයක් සමරන්න එන කට්ටියත් මෙතනට ඇවිල්ලා දවසේ තවත් වැඩි විනෝදයක් ලබා ගැනීම සඳහා වෙනස් අත්දැකීමක් ගන්න එනවා. ඉතින් මේ විදිහට තමයි සමර් බීච් එක රෑට තියෙන විදිහ. ලයිට්ස් ඔක්කොම දාලා හරිම ලස්සනට තමයි සමර් බීච් එක මේ වෙලාවට තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන තියෙන බීච් ඒරියා එකෙත් එක එක ඉවෙන්ට්ස් තියෙනවා රෑ වෙලාවට. හැබැයි ඒව තියෙන දවස් තියෙනවා. ඒ ඔක්කොම බෝඩ් එකක දාලා තමයි තියෙන්නේ. සමහර දවස්වලට DJ එකක් ඒ වගේම එක එක මියුසික් තියෙන දේවල් මෙතනට ඒගොල්ලෝ සංවිධානය කරලා තියෙනවා. අනිත් එක තමයි ගොඩක් රෑ වෙන වෙලාවට මෙතන වැඩිපුරම ඇක්ටිව්ව තියෙන දේ තමයි මෙන්න මේ බීච් බා එක. මෙතන තමයි ඔක්කොමලා රෑ වෙනකම්ම ඉන්නේ. ඉතින් මේ විදිහට තමයි සමර් බීච් එකේ අපි දවස් දෙකක්ම ඇවිත් ඒ අත්දැකීම ලබා ගත්තේ. මුලින් දවසක අපි ඇවිත් උදේවරු මොන වගේද කියලා ඒ එක්ස්පීරියන්ස් එක ගත්තා. ඒ වගේම අද මේ අපි ඇවිත් හවස වරුවත් කොයි වගේද කියලා ඒ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න හිතුවා. ඉතින් ඊළඟ අවුරුද්දෙත් ආයෙත් මේ සමර් බීච් එකට එන්න ආසාවෙන් අපි බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ළඟදිම ඉක්මනටම තවත් කොහේ හරි ගමනක් යන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.